අයිබෝන් සුබ දවසක්. ඉතින් නව විෂය නිර්දේශයට අදාළ රූප සටහන් ප්‍රශ්න සාකච්ඡාවේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔයාලට මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් බලන්නකෝ පළවෙනි ප්‍රශ්නය ඔයාලා තනියෙන් කියවලා අවබෝධ කරගන්න මුලින්ම මොකක්ද දෙන්න ඕන උත්තරේ කියලා බලන්න හොඳින්. ලෑල්ලක් දිග මනින රූපයක් තමයි දාලා තියෙන්නේ නේද? රූප සටහනේ මේ විදිහට තමයි රූපය පෙන්වන්නේ. ඉතින් බලන්නකෝ පළවෙනි උත්තරය, දෙවෙනි උත්තරය, තුන්වෙනි උත්තරය සහ හතරවෙනි උත්තරය යටතේ නිවැරදි උත්තරයක් ඔයාලට ගලප ගන්න පුළුවන්ද කියලා. හොඳයි, අපි ප්‍රශ්නය සාකච්ඡා කරමු. තාම් කරලිල් ගෝ නෙයොන්වා කතන් ගොස්සල් කොරශිප්ෂියෝ කියලා තියෙනවා. පහත කොටස කියවලා විස්තරය හා කතන් ගොත් ඒ කියන්නේ නිවැරදි එක කොරශිප්ෂියෝ තෝරන්න කියලා කියනවා. බලන්නකො පළවෙනි උත්තරේ වොන්මොක් කිරිරල් චිග්චොං හම්නිදා. දෙවෙනි උත්තරය වොන්මොක් නොබිරල් චිග්චොං හම්නිදා. තුන්වෙනි උත්තරය වොන්මොක් නොපිරල් චිග්චොං හම්නිදා. හතරවෙනි උත්තරය වොන්මොක් චුංරැඟල් චිග්චොං හම්නිදා කියලා ඔන්න ඔයාලට තියෙනවා. දැන් ඔයාලා උත්තරේ ගලපලා මාක් කරගන්න ඕන මොකද්ද පිළිතුර එන්න ඕන කියලා. අපි බලමු මේකට අදාළ සිංහල තේරුම කොහොමද ගලපන්නේ කියලා. වොන්මොක්. වොන්මොක් කියන්නේ ලෑල්ල. කිරි දිග. නොබි පළල. නොපි උස. චොංරයන් බර ප්‍රමාණය. චිග්චොං හදා මනිනවා කියන අදහසයි. පළවෙනි උත්තරයට තියෙනවා වොන්මොක් කිරිරල් චිග්චොං හම්නිදා. ලියේ දිග මනිනවා. වොන්මොක් නොබිරල් චිග්චොං හම්නිදා. ලියේ පළල මනිනවා. වොන්මොක් නොපිරල් චිග්චොං හම්නිදා. ලියේ උස මනිනවා. වොන්මොක් චොංරැඟල් චිග්චොං හම්නිදා. ලියේ බර මනිනවා කියන අදහස. එතකොට ඔයාලට පේනවා ලියක් මනින එකක් තමයි තියෙන්නේ. ලියේ දිග මනිනවා කියන අදහස තමයි එහෙනම් අපි ගලපන්න ඕන. එහෙනම් මේ ප්‍රශ්නයට උත්තරේ එන්න ඕන අංක 1 වොන්මොක් කිරිරල් චිග්චොං හම්නිදා කියන අදහස. එහෙනම් උත්තරේ අංක 1.